අයිබෝවන් මගේ පැටවුනේ ගෘහ විද්‍යාවේ පාඩම් මාලාවට අදාළව අද ඔයාලත් එක්ක පුතේ මම කතා කරන මාතෘකාව තමයි සම්පත් අවභාවිතය ගැන. මොකක්ද පුතේ සම්පත් අවභාවිතය කියලා කියන්නේ? අවභාවිතය කියන වචනයෙන්ම තේරෙනවා මැනික සම්පත් අධික ලෙස භාවිතා කිරීමනේ. සම්පත් අධික ලෙස භාවිතා කිරීම නම් අපි කියනවා සම්පත් විනාශකාරී ලෙස භාවිතා කිරීමට තමයි අපි කියන්නේ සම්පත් අවභාවිතය කියලා. හරිද? එතකොට පුතේ අපි නිෂ්පාදන ක්‍රියාවලියේදී ප්‍රශස්ත නිෂ්පාදන කරා යොමු නොවි පුතේ අපි මෙන්න මේ තියෙන සම්පත් වලින් පුතා උපරිම නිෂ්පාදන කරා යොමු වීම නිසා තමයි සිද්ධ වෙන්නේ ප්‍රධාන වශයෙන්ම මොකක්ද? සම්පත් අවභාවිතය. අපි නිෂ්පාදන ක්‍රියාවලියේදී පුතේ ප්‍රශස්ත නිෂ්පාදන කරා යොමු නොවි පුතා ප්‍රධාන වශයෙන්ම උපරිම නිෂ්පාදන කරා යොමු වීම නිසා තමයි මෙන්න මේ කියන සම්පත් අවභාවිතය සිද්ධ වෙන්නේ. මේ සම්පත් අවභාවිතය නිසා පුතා ඇති වෙන්න පුළුවන් අපිට සම්පත් අවභාවිතය වෙන්න පුළුවන් අවස්ථාවලට උදාහරණ කීපයක් කිව්වොත් මත්ස්‍ය අසුරු නෙලීම ගන්න පුළුවන්. දැන් අපි මාළු අල්ලද්දි පුතේ මොකද වෙන්නේ? ලොකු මාළු මේ මාළු දැලට අහු වෙන්න පුළුවන් කුඩා මාළු නේද? ඒ වගේම පුතා ගර්භණී මාළු නේද? ඒ කියන්නේ පැටව් හම්බෙන්න ඉන්න මාළු අහු වෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? අන්න සම්පත් අවභාවිතය. අපි මාළු අල්ලදී ඔයා ගර්භණී මාළුවෙක් ඒ නිසා පැත්තකට යන්න ඔයා ගන්නෙ නෑ එහෙම කියලා ගන්න නෑනේ නේද? එතකොට පුතේ මොනවා වෙන්න පුළුවන්ද? මත්ස්‍ය අසුරු නෙලීමේදී සම්පත් අවභාවිතයක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පුතේ. වනාන්තර හරණය. හරි උස ගස් වගේම පොඩි කුඩා ගස් මේ ඔක්කොම අපි විනාශ කිරීම නිසා මොනවා වෙන්න පුළුවන්ද? සම්පත් අවභාවිතයක් වෙන්න පුළුවන්. හරිද? වනාන්තර හරණය. හරි. ඒ විතරක් නෙමෙයි පුතේ සම්පත් අධික ලෙස භාවිතා කිරීම. අපට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අපි සම්පත් භාවිතා කිරීම. ඒ විතරක් නෙමෙයි පුතේ අපි ජල සම්පත පවා අනිසි ලෙස භාවිතා කිරීම. ඒ වගේම පුතේ ආහාර පිසීමේදී වැඩිපුර යෙදවුම් භාවිතය කිරීම නිසා මෙන්න මේ සම්පත් අවභාවිතයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මැනික මේ සම්පත් අවභාවිතය නිසා අපිට ඉස්සරහට පුතේ ඇති වෙන්න පුළුවන් අභියෝග දෙකක් තියෙනවා. එකක් තමයි පුතේ අපි කියනවා හරිතාගාර ආචරණයක් වෙන්න පුළුවන්. අනිත් එක තමයි පුතේ අපි කියනවා දේශගුණික විපර්යාස ඇති වෙන්න පුළුවන්. පැහැදිලිද පැටව? හරි. අද අපි මේ කතා කරේ පුතේ සම්පත් අවභාවිතය පිළිබඳව. මම හිතනවා ගෘහ විද්‍යා පාඩම් මාලාවට අදාළව මම මේ අද සාකච්ඡා කරපු මාතෘකාව මගේ පැටවුන්ට හොඳටම තේරෙන්නේ නැති කියලා. එනම් පුතේ තවත් දවසක මෙවැනිම ගෘහ විද්‍යා පාඩම් මාලාවට අදාළ කොටසකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නවා පුතේ. අයුබෝවන්.